මාවරගල ආරණ්‍ය සේනාසනය. මහියංගනය නගරයේ සිට කිලෝමීටර් 15ක් දුරින් දඹාන ප්‍රදේශයේ පිහිටා ඇති මෙම ඓතිහාසික ආරණ්‍ය සේනාසනය අක්කර 500ක භූමි ප්‍රමාණයක රක්ෂිතයක් මැද පිහිටා තිබෙනවා. ගොතම බුදුන් ජීවමානව වැඩ සිටි කාලයේදී මෙම භූමිය යක්ක ගෝත්‍රිකයන් විසින් ගොතම බුදුන්ට හා මහා සංඝයාට පූජා කළ බවට සඳහන් සෙල්ලිපි සහිත ලෙන් දැක ගන්න පුළුවන්. අද අපි ඔබට ගෙන එන්නේ Inscription of Ceylon Volume 1 746 වෙනි සෙල්ලිපිය සහ 750 වෙනි සෙල්ලිපියයි. මේ සෙල්ලිපි දෙක ගැන පොතේ සඳහන් වුණත් ඒකට අදාළ සෙල්ලිපි පිටපත් ඉදිරිපත් කරලා තිබුණේ නැහැ. 746 වෙනි සෙල්ලිපිය. බත චිත්තගුත්තශ පරුමක තිමරශ පරුමක තිශහ තිනි ජනන ලෙනේ ශගශ. මෙහි තේරුම විදියට සඳහන් වෙන්නේ ප්‍රධාන චිත්තගුත්තගේ ප්‍රමුඛ තිමිරගේ ප්‍රමුඛ තිස්සගේ මෙම මිනිසුන් තිදෙනාගේ ලෙන සංඝයාට දෙන ලදී. 750 වෙනි සෙල්ලිපිය. පරුමක තඹතිෂ පුත පරුමක තිෂහලෙනේ ශගෂ. මෙහි තේරුම් විදිහට සඳහන් වෙන්නේ ප්‍රමුඛ තඹතිස්සගේ පුත්වන ප්‍රමුඛ තිස්සගේ ලෙන සංඝයාට දෙන ලදී. සෙල්ලිපියේ සඳහන් තඹතිස්ස පරිවර්තනයේදී තඹතිස්ස යනුවෙන් වෙනස් වී තිබීම විශේෂ කාරණාවක්. ප්‍රවීණ පුරාවිද්‍යා ගවේෂක ජයරත්න පතිරාජ්‍ය මහතාට මේ පිළිබඳ ඉතා හොඳ පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් වේවි. එතුමට අපි ගෞරවයෙන් ආරාධනා කරනවා මෙහි සඳහන් සෙල්ලිපි ගැන අදහසක් ඉදිරිපත් කරන්න කියලා. සෙල්ලිපිවල එසේ සඳහන් වෙද්දී මාවරගල ප්‍රදේශයේ සුමන සමන් දෙවියන්ගේ පරම්පරාවේ අය ජීවත් වූ ප්‍රදේශයක් විදියට ජනප්‍රවාදයේ සඳහන් වෙනවා. මහියංගන වාසීන් මහලොකු මෑණියෝ විදියට අදටත් පුද පූජා පවත්වන්නේ සුමන සමන් දෙවියන්ගේ වැඩිමහල් සහෝදරිය වූ මහබිය කුමරියටයි. සුමන සමන් දෙවියන්ගේ පියා පණිත රජුයි. මව අබි උපලියයි. ඒ වගේම පුතා චෙම රජු වන අතර මුණුබුරා අශෝක මහරජුයි. මාවරගල ප්‍රදේශයේ තිබෙන ජනප්‍රවාද ඒ වගේම සෙල්ලිපි තුලින් සත්‍ය හෙළ ඉතිහාසය සොයන ඔබට මෙම භූමිය ඉතා වැදගත් ස්ථානයක් වේවි. මේ වගේ වැඩසටහන් නැරඹීමට අපගේ YouTube හා TikTok නාලිකාවලට subscribe කරන්න. ඔබට සුබ දවසක්.